තෙරුවන් සරණයි දරුවනේ. වරම්මාලාවේ පළවෙනි පාඩම අරගෙන මම මේ වීඩියෝ එක අද කරන්න හිතාගෙන ඉන්නවා. වරමක් තියෙන ඔබ මේ වීඩියෝ එක බලන දන්න නොදන්න මේ වීඩියෝ එක බලන හැමෝටම දැනුමක් එක් කරන්න තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. ඉතින් තෙරුවන් සරණයි හැමෝටම. මේ අවස්ථාවේදී යම් කෙනෙක් වරමකින් වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන්, දෙවලක් කරනවා, දෙවලක් නොකරනවා, නොදන්නවා, ලෙඩ ඇඳකට වැටිලා තියෙනවා වෙන්න පුළුවන්. මහා විෂුණුදේ හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් සත්‍යානුභාවයෙන් සියල්ලටම යහපතක් වේවා කියලා මම මේ වීඩියෝ එක ආරම්භ කරනවා. ඉතින් දරුවනේ ඔබලා දැන හෝ නොදැන හෝ වරමක මූලික ස්වභාවය ගැන අද අපි කතා කරමු. මුලින්ම යම් කෙනෙක්ට මේ මිනිස් ආත්මයට උත්පත්ති ලැබුවාට යම් සේවාවක් කරන්න හැම කෙනෙක්ම මේ ලෝකෙට පිහිවිලා ඉන්නේ යමක් කරන්න. ඉතින් අපි ඒක නොදන්නකම වෙන්න පුළුවන්. අපේ පෙර සංසාරේ පුරුදු වෙන්න පුළුවන්. පෙර ආත්ම භාවයේ මෙවැනි දේවල් අපි කරලා තියෙන්න පුළුවන්. ඉතින් මහත් පින් ආනුභාව සම්පන්නයොත් ඔයාලට දැනුමෙන් කොටසක් එකතු කරන්න. යමෙක් මුල් වරම් කාලේ ලෙඩ රෝග අන්ධකාර වලින් පෙළෙන්න පුළුවන්, දෝෂ අන්ධකාර වලින් පෙළෙන්න පුළුවන්. ඉතින් කිසිම කෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන් මේ කුමන හේතුවක් සඳහාද කියලා. මුලින්ම කාලයක් සුව නොවන රෝගයකින් පෙළෙන අය වෙන්න පුළුවන්. ඇඳකට වැටිලා ස්නායුගත රෝග, අංශභාග තත්ත්ව, ඔළුව අමාරු එන්න පුළුවන් ගොඩක් තදට. ඒ වගේම නිවැසියන් මේ ගැන අන් අය මේ ආසහා කාරණා සම්බන්ධ පුද පූජා සත්කාර කරන්න, පන්සල් වලට යන්න, දෙවලකට යන්න මේ සම්බන්ධ දෙයක් නොකරනවා වෙන්න පුළුවන්. තමන් විවාහපත් වෙලා ඉන්නවා පුළුවන්, විවාහ නොපත් වෙලා අධ්‍යාපනය හදාරනවා වෙන්න පුළුවන් දරුවනේ. ඉතින් මේ සීමාවෙන් පිටපනින්න වෛද්‍යවරු ලෙඩක් නැහැ කියලා ගොඩක් වෙලාවට අතහැරපු අවස්ථා වෙන්න පුළුවන්. අමනුෂ්‍ය දෝෂ අන්ධකාරයක් ශරීරගත වෙලා තියෙන්න පුළුවන්. කාන්තාවන් නම් තනිකන් දෝෂ අන්ධකාරයකින් පෙළෙන්න පුළුවන්. කුමන හෝ ආකාරයකින් කුමන හෝ දෙයකින් පෙළුණාටද අස්ථි සම්බන්ධ කකුල් හිරිවැටිලි, කකුල් ඉදිමුම්, දැවිලි ගතිය, හන්දිපත් රෝග, කොන්ද ආශ්‍රිත රෝග, ඒ වගේම හිස ආශ්‍රිත රෝග, ඉක්මනින් කේන්ති යන අධික රෝග මේ තත්ත්ව කිසි කෙනෙක් පිළි නොගන්න තත්ත්වයක පත් වෙලා ඉන්න පුළුවන්. ඒ එක්කම මේ වරම් මුල් කාලයේ එක් ආකාරයට වරම් ලැබෙන්න පුළුවන්. මහා දෙව සභාවෙන් එන වරම් තියෙනවා, ඥාති වරම් තියෙනවා, පෙර ආත්මභාවය හෝ මේ ආත්මභාවයේ මළගිය ප්‍රාණකාරයෙක් යම්කිසි දේව කොට්ටාසයක් යටතේ දිව්‍ය ලෝක කොමන හෝ දිව්‍ය ලෝකයක ඉඳන් තමා දිහා බැල්ම හෙලාගෙන තමාගේ පෙරපින් මොනාරි කුසලානිසංසදකින් ඉන්නකොට මේ දේව කොට්ටාසයක් කරහා අවසර වරම් අරන් එන්න පුළුවන්. ඉතින් මේ පළමු පාඩම ටිකටම මගෙත් එක්ක රැඳී ඉන්න. අපි යමක් දැනගන්න මේක පිනක් කියලා හිතනවා මම මේ වීඩියෝ එක දාන එක. ඉතින් තමන්ට දෙයක් දැනෙන්න පුළුවන්, යමක් දැනෙන්න පුළුවන්. මට මේ යමක් තියෙනවා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇඟට පණ නැතිවීමක් නිතරම එන්න පුළුවන්. විශේෂයෙන් සෙනසුරාදා, බදාදා දිනවල ඇඟට පණ නැති ගතියක් වෙන්න පුළුවන්. තිබහ අධික ගතියක් වෙන්න පුළුවන්. පෝය දාකට, පෝය ලං වෙනකොට පෝය දාකට හඳ පායන දිනක ශරීරගත රෝග වැඩි වෙන්න පුළුවන්. සිකුරාදා දිනවල, අඟහරුවාදා දිනවල ශරීරගත රෝග පීඩා වැඩි වෙන්න පුළුවන්. මොකද සසරේ පුරා මේ වරම දේව කොට්ටාශයක් කරා එන වගේම සසර පුරා හෝ මේ ආත්මය හෝ අමනුෂ්‍ය දෝෂ අන්ධකාරයක් එන්න පුළුවන්. තමාගේ ශරීරගත වෙන්න පුළුවන්. මේ වරම ගන්න බාධාවක් සිදු කරන්නේ අතිශයම අමනුෂ්‍ය කොට්ටාසයන්. ඉතින් කාන්තාවකට නම් කළු කුමාර දෝෂයකින් පෙළෙන්න පුළුවන්. ඒ නිසා මේ ඥාති දේවතාවුන් වහන්සේලාට ශරීරගත වඩින්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් දුරට මෙයාලා ඇඳට කරලා ගෙදරට කරලා ලෙඩ අන්ධකාර වලින් පෙළෙන්න පුළුවන්. මේ
කටයුතු අපිට දේවාලයකට ගිහිල්ලා වරම්හිර ගොඩක් දේවාලවල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක හරියාකාර සුද්ධ පුද්ධ කරලා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා වැඩියෙන්ම පන්සලකට යන්න, පින් කරන්න, අසරණ අයට දන් පින් දෙන මොනවත්ම බැරි නම් ඇඳකට වැටිලාම ඉන්නවනම් පෙරපින් බල කරගන්න, භාවනා කරන්න, හිතින් හිතා ගන්න හරියාකාරව මේ මොකද්ද මට වෙලා තියෙන හරියාකාරව පෙන්눔 කරන්න. මගේ පෙරපින් ආනුභාවයෙන් මම යමක් පිනක් කළාද හොඳින් ඉන්න කාලේ, ඒ වගේම සසරේ කරාද පිනක් ඒ සසරේ පුරාවටම කළා වූ පින් බල වේවා ඒ පින්නානුභාවයෙන් මට හරි ගමනක් පෙන්වන්න දෙවි දේවතාවුන් වහන්සේලා කියලා උදේ හවස හරි බුදු පහන පත්තු කරලා උණු පැන් සිසිල් පන් පූජා කරලා අපිට පුළුවන් ආකාරයෙන් හරියාකාරව මේ කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් දරුවනේ. ඉන් පස්සේ පොඩ්ඩක් එළියට පහළියට බහින්න පුළුවන් වෙලාවකට දානයක් මානයක් දීලා බලු කපුට දානයක් හරි දීලා හරියාකාරව මේ දෝෂ අන්ධකාරයන් නැති කරලා හරියාකාර මේ මට යන ගමන පෙන්වන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ හරියාකාරව මේ කාරණා හරියටම කරන්න මුල්ම කාලේ මුල්ම අවදියේ ඉතින් බෝධියකට යන්න පුළුවන් කෙනෙක් කිරි පීදුරුවක් පූජා කරන්න පැන් කලයක් දාලා එන්න. ඉතින් අප වටා ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා. අපි නොදැන දැන හෝ ඒ දෙවි දේවතාවුන් වහන්සේලා හරහා අපි ගොඩ ගන්න පුළුවන්. මොකද මමත් කාලයක් තිස්සේ මේ අන්ධකාරයෙන් පෙළලා හිටියා. දේවලක් විශ්වාස කරේ නෑ. මොකද අන්තිම කාලේ ඇමිලිපිටියේ මගේ ගුරු අම්මගේ මහා දේවාලයේ රක්මිනි ගුරු අම්මගේ මහා දේවාලයෙන් තමයි මම ඔලුව උස්සගත්තේ. හරියාකාර ගමනක් අම්මා හරහා තාමත් මම යනවා. ඉතින් ඔයාලටත් කියන්නේ පුළුවන් යම් ආකාරයෙන් පින් කොටස් ටික කරගෙන ඉක්මනින්ම ගොඩ එන්න බලන්න. දි รา පත් වෙලා ඇඳට වැටිලා පෙර අකුසල්ම අපේ බල වෙලා තියෙනවා නම් කුසල් මතු කරගන්න ආකාරي ලේසිම ක්‍රමයකට තමයි මම ඉදිරි පාඩම් වලදී ඉදිරි වීඩියෝ වලදී මම ඉදිරි වීඩියෝ හරහා ඔයාලට තව දැනුවත් කිරීම කරන්න කැමතියි. ගොඩක් අයගේ ප්‍රශ්න වලට තමයි මම ගොඩක් වීඩියෝ කරන්න පටන් ගත්තේ. මොකද භූමි දෝෂ අන්ධකාරයක් ඔයාට නොපෙනෙන්න පුළුවන්. භූමියේ බාහිර අන්ධකාරයක් තියෙන්න පුළුවන්. අමනුෂ්‍ය දෝෂ අන්ධකාරයක් තියෙන්න පුළුවන්. මළගිනි ප්‍රාණකාරයන්ගේ බැල්ම තියෙන්න පුළුවන්. යම්කිසි කිල්ලකට අසු වෙලා තියෙන්න පුළුවන් ඔයාව. ඒ හින්දා මේ ඔයාට හරි පාරක් පෙන්වන්න නැති වෙන්න පුළුවන්. බෝධි වඳින්න, බෝධින්ට පැන් පූජා කරන්න, බුද්ධ වන්දනා උදේ හවස කරන්න, බලු කපුට දාන දෙන්න, පෝයකට එක සතෙක්ට හරි ලේනෙකුට හරි සැදැහැ සිතින් ආහාරයක් පිළිගන්නන්න, බත් කුලියක් හරි පූජා කර කන්න දීලා ඒ ආනිසංස දෙවි දේවතාවුන් වහන්සේලාට ඒ පින් ලබා දෙන්න. ඒ හරහා ඔයාලට හරියාකාරව මේ වරම් ගමනේ යන්න කාරණා ඉෂ්ට සිද්ධ වේවා කියලා හරි ගුරුවරයෙක් මාර්ගයෙන් හරියාකාරව ගමනක් යන්න ධන දාන්නේ ආඩ්‍ය වෙලා ධනලක්ෂ්මී අම්මාගේ ධනිය මිතිරිලා කිරිකල 7ක් නිවසට ඉතිරිලා සෞභාග්‍ය වැඩිලා දෙමව්පියන්ටද මහත්තයටද ඒ නෝනලාටද ගෙදර සියලුම අයට සතුටින් සමාදාන ඉතිරිලා අඬව වැටියා නැති වෙලා ලස්සනට ඉදිරි ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමටම සුබම සුබ දවසක්. ඒ වගේම වීඩියෝ එක අවසන් කරනවා. මේ වීඩියෝ එකත් එක්ක ඉවරනකම් රැඳී සිටියාට සත්පත්තිනි අම්මා සලම්පත්තිනි අම්මාගෙන් පිහිටයි ඖෂධ වරම්මාලා සියලුම වරම්මාලා බල වේවා. හරියාකාරව ඒ වරම් හිර කපාගෙන දෝෂ අන්ධකාර නැති කරගෙන හරියාකාර ගමනක් යන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන පුතේ.